යෝජිත සමරුසි පනත් කෙටුම්පත සමාජ පරිහානියට හේතුවන සදාචාර විරෝධී එකක් බව ආගමික නායකින් පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ආගමික නායකයන් මේ අදහස් පළ කළා. සමරිසි අයිතිවාසිකම් පිළිබඳ පනත එක්තරා විදිහකට වැරදි ක්‍රමයක් අනුගමනය කරන්නට උත්සාහ කරමින් මානුෂීය අයිතිවාසිකමක් ලෙස හඳුන්වා දීමට කටයුතු කරලා තිබෙනවා. කතෝලික අපි පිළිගන්නේ විවාහ ජීවිතයේ සිදුවිය යුත්තේ පුරුෂයෙක් සහ ස්ත්‍රියක් අතර පමණයි. පුරුෂයන් දෙදෙනෙක් අතර හෝ ස්ත්‍රීන් දෙදෙනෙක් අතර විවාහයක් සිදු වෙන්නට බෑ. අපිට මේ පෞල් සංස්ථාව දෙදරා යන්නට දුන්නොත් අපි කරන්නේ අපේ රට විනාශය කරා ගෙන යන මාවත විවෘත කර ගැනීම. සමහර විට සමහර පුද්ගලයන් උපතින්ම සමරිසි ආකල්ප ඇතිව බිහි වෙනවා ඇති. එවැනි අයගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නට අපි බැඳී ඉන්නවා. ඒ අයට සමාජයේ පිළිගැනීමක් ඇතිව සාමාන්‍ය තත්වයෙන් වෙනත් අයට ලැබෙන අයිතිවාසිකම් ඒ අයටත් ලැබිය යුතුයි කියලා අපි පිළිගන්නවා. නමුත් මේ සමරිසි අයිතිවාසිකම් පිළිබඳ වැඩපිළිවෙල සංස්ථාගත කරලා ඒක ඕනෑම කෙනෙකුට නිදහසේ තෝරා ගන්න පුළුවන් ක්‍රමයක් කියලා හඳුන්වලා දීලා ඒ අනුව අයිතිවාසිකම් ඉදිරිපත් කරන්නට සහ Tamanට කැමති විදිහට Tamanගේ මේ සමරිසිකම පෙන්වන්නට ලෝකයට කටයුතු කිරීම වැරදි කියලා අපි විශ්වාස කරනවා. මෙය සංස්ථාගත කරලා මේ අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් කරගෙන මෙය සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය කරලා මේ මුදල් සහ බලය මත යම්කිසි ක්‍රමවේදයක් තුල මේක ගොඩනගන්නට උත්සාහ කිරීමෙන් මුළු ලෝකයටම විශාල විනාශයක් ගෙන දෙන ක්‍රමවේදයක් අද සමාජය තුල බිහි වෙලා තියෙනවා. මෙන්න මේක සංස්ථාගත කරන්න දෙන්න බෑ. රජය විසින් ගෙනීමට නියමිත ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පතට එරෙහිව පාරට බැසීමට සූදානම් බව ජාතික සමගිය සඳහා වූ ආගමික සංසදය අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. ඒ ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත් කෙටුම්පතට මෙරට සමස්ත සමාජය දේශය විකෘති කිරීමට මෙන්ම සාරධර්ම පරිහානියට හේතු වන්නක් බවට ත්‍රිනිකායික මහානා හිමිවරුන්ගේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ ලිපියක් යොමු කළ පසුබිමකයි. මේ රටේ පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ තරම්කට පනතක් ඉදිරිපත් වෙච්ච අවස්ථාවක් අපි කවදාවත් දැකලා නැහැ. රටේ සංස්කෘතිය විනාශ කිරීම සඳහා, රටේ සભ્યත්වය විනාශ කිරීම සඳහා මේ විදිහේ පිළිකුල් සහගත, අවමාන සහගත, ಜಾති ද්‍රෝහී, දේශද්‍රෝහී, ආගම් ද්‍රෝහී රටක් පාර්ලිමේන්තු ඉතිහාසයේ මේ රටේ මේ පළවෙනි වතාවට තමයි මේක. මෙවැනි පනතක් ගේන්න පරිසරයේ සකස් කිරීම ඉතිදීම උස්සා කතානායකතුමා කතකින් මේක තමයි කියන්න ඕනේ. මේක න්‍යාය පුස්තකයේ ඇතුළත් කරන්න උත්සාහ ගත්තා. කලාධිපති ඇතුළත් කියන්න ඕනේ. අද තියෙන ප්‍රශ්නේ මේකද මේ රටේ. රටේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් අපි ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන දේවල් දහස් ගණන් තියෙනවා. දහස් ගණන් උද්ඝෝෂණ කරනවා. හඬ නගන ජනතාවට වතුර ප්‍රහාර එල්ල කරලා මේ වගේ කොහෙද යන්න කවුරුත් ඉල්ලන්නේ නැති පනතට හඬක් නගවලා ඒක පනත පාස් කරනවා නම් ඒකට විරුද්ධව මහා නායක ස්වාමීන් වහන්සේලා ඇතුළු Hindu, Islam, ක්‍රිස්තියානි පූජකතුමාලා අත්වල බැදීගෙන අපි පාරට බහිනවා.